Ceylon property. Like, share, comment, subscribe. Subscribe. අක්කර එකක ඉඩමක් සහ අලුත්ම විලා එකක් ඉතාම සාධාරණ විකුණු මිලක් සුන්දර වැඩිම තැනකින් සියලුම පහසුකම් ඇති තැනකින් ඒ ගැන තමයි මේ වීඩියෝ එක. අලුත්ම විලා එකක් ඉතින් මේ දේපල අයිතිකරු විසින් ඉතා ඉක්මනින් විකිණීමට තීරණය කරලා තිබෙනවා. සම්පූර්ණ ඉඩම අක්කර එකක් සින් අක්කර නිරෝල් ඔප්පුවක් තිබෙන්නේ කිසිදු ආපදාවක් නොමැති ලොකේෂන් එකක් සියලුම පහසුකම් ඇති තැනක් ඉඩමටම මාර්ගයේ තිබෙනවා. මාතර පුරවරයේ සුන්දර වැඩිම තැනක් තමයි සංචාරක පුරවරයක් අකුරැස්ස කියන්නේ. ඉතින් අකුරැස්සෙන් තමයි මේ අක්කර එකේ දේපල විකිණීමට තිබෙන්නේ. මෙම වටිනා දේපල අනර්ග ආයෝජන අවස්ථාවක් අකුරැස්ස පුරවරයේ මාතර දිස්ත්‍රික්කයේ. ඉතින් අක්කර එකක ඉඩම වටිනා දේපලක් තමයි විකිණීමට තිබෙන්නේ. ස්වභාවික සුන්දරත්වය, නිස්කලංක පරිසරය සහ ඉහළ ව්‍යාපාරික විභවය සමග මෙම දේපල සංචාර කර්මාන්තය හෝ නේවාසික කටයුතු පදිංචිය සඳහා ඉතාම සුදුසුම භූමියක් තමයි අනිවාර්යෙන්ම. මෙම ඉඩම ප්‍රධාන වගාව ලෙස පළමු කප්පාදුවේදී තේ වගාව පවතින අතර මාසකට තේදළු කිලෝග්‍රෑම් 250ක් පමණ ලබා ගැනීමට පුළුවන්. එමගින් මාසකට රුපියල් 60000ක පමණ ආදායමක් බලාපොරොත්තු වෙනවා. තවද මෙම ඉඩමේ පීඩී ඇති පොල් ගස් 25ක් තිබෙනවා. ඉතින් ඒවා මගින්ද ස්ථිර ආදායමක් අනිවාර්යෙන්ම ලැබෙනවා. අතුරු භෝග වශයෙන් ආදායම් මාර්ගයක් වශයෙන් ගම්බිරිස් වලමුත් යම්කිසි ආදායමක් ලැබෙනවා. ඉතින් තවත් භෝග රාශියක් මේ ඉඩමේ තිබෙනවා. මාසකට තේදළු කිලෝග්‍රෑම් 250 ගස් වෙන්නක් ලැබෙනවා. ඉතින් රුපියල් 60000ක් ආදායම තිබෙනවා. පොල් ගස් 25ට අමතරව ගම්බිරිස් පුවක් සහ තවත් භෝග රාශියක් තිබෙනවා. ඉතින් මේ අක්කර එකක ඉඩමෙහි අයිතිකරු විසින් හොඳින් වගා කරලා ආදායම් ලබා ගැනීමෙන් සිටිනවා. සම්පූර්ණ විකුණුම් මිල දේපලවල ලක්ෂ 440යි. ඉතින් අක්කර එකක ඉඩම සහ අලුත්ම විලා එක සියලු පහසුකම් වලින් අංග සම්පූර්ණ ඒ වගේම සංචාරක පුරවරයෙන් මේ දේපල ඔබට මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා ලක්ෂ 440කට. ඉතින් ඉදිරියේදී හොඳ වීඩියෝ එකක් වීඩියෝස් කරලා ෆොටෝස් එඩිට් කරලා හොඳ වීඩියෝ එකක් ඉදිරිපත් කරනවා. අයිතිකරුගේ හදිසි අවශ්‍යතාවය නිසා මත පමණයි මෙවැනි වීඩියෝ එකක් ඉතා ඉක්මනින් අප්ලෝඩ් කරන්න හිතුනේ. ඉතින් අකුරැස්ස කියන්නේ සංචාරක පුරවරයක් මාතර දිස්ත්‍රික්කයේ සුන්දර ලොකේෂන් එකක මේ දේපල විකිණීමට තිබෙනවා ලක්ෂ 440කට. වැඩි විස්තර ලබා දෙන්නම් 076යි 104යි 97යි 71 077යි 894යි 42යි 90කට කතා කරන්න.